එන්නකෝ අද මගේ මාළු මිරිස් වගාව පෙන්නන්න. පොඩි වැස්සකට පස්සේ මම ගියා මගේ මාළු මිරිස් පැල ටික බලන්න. ඔන්න හොඳට දැන් නම් මාළු මිරිස් ටික ඇදිලා තියෙන්නේ. මෙතන පැල 5ක් විතර තියෙනවා. හැබැයි පැල දෙකක තමා හොඳට පළදාව නම් ඇවිත් තියෙන්නේ. මේ මාළු මිරිස් පැල ටිකයි උතන තව තියෙනවා මෑ කරල් වැල්. ඒ හැම දෙයක්ම හිටවලා තියෙන්නේ බිම නෙමෙයි. ඔයිල් කෑන් ඒව දෙකට කපලා පස් පුරවලා තමයි හදලා තියෙන්නේ. මිරිස් පැල ටිකයි මෑ බණ්ඩක්කා ඒ හැම දෙයක්ම. ඉතින් ඉඩ නැහැ කියලා අපි හිත ඉන්න ඕනේ මේ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්නේ. ඉවත දමන දෙයක්නේ. ඉතින් මේ මාළු මිරිස් පැලේ නම් හොඳ පළදාවක් දීලා තියෙනවා. බලන්න මම මේ මාළු මිරිස් පැල දෙක තුනෙන් මාළු මිරිස් 500කට වඩා කඩා ගත්තා. පොඩි වැස්සකුත් එනවා. ඉක්මනට මේ ටික මං කඩාගෙන ගෙට යන්න ඕනේ. මං ඉතින් මේවා ලොකුවට අයිතිකාරයා වගේ ඇවිල්ලා කියව කැඩුවට මේවට මහන්සි වෙන්නේ මම නන් නෙමෙයි ගොඩක් වෙලාවට. මගේ මහත්තයා තමයි ඉතින් මේවට මහන්සි වෙන්නේ. එයාගේ හොබි එක. එයා ඉතින් වැඩට යන්න ඉස්සෙල්ලා පොහොර දාලා සාත්තු කරන්නේ බලාගන්න එයා තමයි ඉතින්. එයාගේ රාජකාරියට යන්න ඉස්සෙල්ලයි නිවාඩු දවස්වලයි එයාගේ වැඩේ ඉතින් ඕවට සාත්තු කරන එක තමයි. මම ඉතින් ඇවිල්ලා අයිතිකාරයා වගේ වීඩියෝ කර කඩනවා මේවා ටික. එහෙමමත් නෑ මමත් ඉතින් උදව් කරනවා. පුළුවන් වෙලාවට මට විවේක තියෙන වෙලාවට අපි ඉතින් හැමෝම කාර්ය බහුල කට්ටියනේ. විවේක තියෙන වෙලාවට මේ වගේ දෙයක් කරන්න. එතකොට හරිම ඒකෙන් ලොකු මානසික සුවයක් ලැබෙනවා. ඇත්තටම ඒක ආර්ථික පැත්තෙන් අපිට වාසි වෙනවට වඩා මානසික පැත්තෙන් ලොකු ඒක ඔළුවට හරි ආස හිතෙන දෙයක් වගාව කියන්නේ. වගා කරලා බලන්න එක මලක් ගහක එක මලක් එද්දි අපිට මාර සතුටක් ඒක දැනෙන්නේ. කරලක් ගෙඩියක් ඒක කන්නම ඕනේ නෑ මං හිතන්නේ. ඒක දැක්කත් ඇති අනේ. මෙතන මාළු මිරිස් පැල දෙකකින් මාළු මිරිසුයි තව බණ්ඩක්ක ටිකක් කඩා ගත්තා. ඒ ටික නම් මට වීඩියෝ කරන්න බැරි වුණා. මේ මාළු මිරිස් පැලේ මාළු මිරිස් ටික නම් හොඳට පැහිලා තිබුණේ. ඒ කරල් නම් නරක් වෙලා. ඒ වගේ කරල් දෙක තුනක්ම තිබුණා. මොකද ඉතින් වැස්සටත් අහු වෙලානේ තියෙන්නේ. තව මගේ බණ්ඩක්කා පැල ටිකේ බණ්ඩක්කා වගේකුත් තිබුණා. ඒක නම් කපනවා මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද ඒක හරි අමාරුයි. කුඩෙත් අල්ලගෙන වීඩියෝ එකත් අල්ලගෙන ඒක හින්දා මම වීඩියෝ කරේ නැහැ. මම ඒ ටිකත් ඔයගලන්ට පෙන්නන්නම්. තව මෙතන මිරිස් පැල 6ක් විතරයි වැරණිය මිරිසුයි. ඒ ටිකත් අපි හිටවලා තියෙන්නේ. ඇත්තටම
සෑහෙන කාලෙකට අපි කඩෙන් මිරිස් නම් ගත්තේ නෑ. අපි විතරක් නෙමේ අපේ ගෙවල් අම්මලාටත් අපි නිතරම මිරිස් ටිකක් දෙනවා. ඒකින්ද මතක ඇති කාලෙකට ඇත්තටම අවුල් මිරිස් නම් ගෙදරට ගෙනාවේ නෑ. මං කඩාගත්ත මාළු මිරිස් ටික. කිව්වේ බණ්ඩක්ක ටිකකුත් කඩාගත්තා කියලා. ඒ ටික. බණ්ඩක්කයි මාළු මිරිසුයි රම්ප කරපිංචා ටිකක් කඩාගෙන ආවා. ওই ටික තමයි තියෙන්නේ. දැන් නම් මේවා උයන්නේ නැහැ. උයලා ඉවරයි. මේවා ටික මං සිප්ලොක් බෑග් වල දාගෙන ඊළඟ දවසක උයන්න අරන් තියාගත්තා ඉතින්. ওই විදිහට සිප්ලොක් බෑග් දෙක දාලා තියාගත්තා. ওই වෙලාවේ මට පොඩි කෝල් එකකුත් ආවා මගේ තෙමු පාර්සලයක් ඇවිල්ලා කියලා මං ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. ඕඩර්ස් දෙකක් නම් දැම්මා. එකයි අද ඇවිල්ලා තියෙන්නේ. ඕඩර්ස් දැම්මේ බඩු ටික නම් මට මතකයි. ඒත් මේකේ මොනවද තියෙන්නේ කියලා නම් ගෙස් කරගන්න බෑ. හරි. මේක නම් මම දැම්මේ අපේ බෙඩ්රූම් එකට. අර දොර යටින් දාන්න තියෙන සත්තු වෙන්නේ නැති වෙන්න නැත්නම් AC එළියට යන්නේ නැති වෙන්න වගේ. ඒක ගොඩක් ප්‍රයෝජනවත් ඇත්තටම. මේක මම බලන්නකො ඒකේ ලස්සන. ඇත්තට මේකේ කලර් එකයි ඒක ලෙදර් කියලා දැක්ක හින්දා තමයි මම දැම්මේ. හරිම ලස්සනයි. හරිම ලස්සන කලර් එකක්. මම රෙඩ් එකක් හොය හිටියේ කොහොමත්. මෙහි shops වල බැලුවට මට මේ රෙඩ් එක හම්බුන්නේ නැහැ. ඉතින් මං තෙමු එකේ දැක්කා. මේකේ කාඩ්ස් එහෙම දාන්න මේ ගොඩක් දාන්න පුළුවන් බලන්න. එතන හරි ලස්සන. ඒක අත්තටත් හරිම සොෆ්ට්. අතට මේ හරිම සොෆ්ට් එකට දැනෙනවා. සිල්ලර ටික දාන්න පුළුවන් මේ කෑල්ලේ සිල්ලර කාසි ටික. අපිට තියෙන කාඩ්ස් ටික ඔක්කොම මේකේ දාගන්න පුළුවන්. ඒක හරිම සනීපයි ඒක අතට. අනිත් එක මේ බොක්ස් එක මොකද්ද? බොක්ස් එකක් තිබුණට බරකුත් නැහැ. මං හිතන දේ වෙන්න ඕනේ මේක ඇතුලේ තියෙන්නේ. බලමු. හරි. ස්පයිසස් දාන කන්ටේනර් එක. ස්පයිසස් වර්ග 4ක් දාන්න තියෙන්නේ. මේක ගොඩක් කට්ටිය නම් මේ වෙනකොට අරගෙන ඇති. මට ඉතින් අරගන්න හිතුනේ මේ ළඟදි තමා. ඇත්තටම ගත්තට පස්සේ හිතුණා තව එකක් ඕඩර් කරන්න තිබුණා කියලා. ගොඩක් වටිනවා. නැත්තම් අපි හදිසි උයනකොට තියෙන රැක් එකේ තියෙන බෝතල් ටික ඔක්කොම ගන්න එපා. ඉතින් මේ වගේ දෙකක් වගේ තියෙනවා නම් අපිට තියෙන ස්පයිසස් ටික කන්ටේනර්ස් දෙකටම දාලා තියාගන්න පුළුවන්. මෙතන අර හැඳි 4කුත් තියෙනවා වෙන වෙනම. ගොඩක් ප්‍රයෝජනවත් ඇත්තටම. මේක ගොඩක් කට්ටිය මේ වෙනකොට නම් අරගෙන ඇති. මේ කන්ටේනර් එක නම් වටිනවා. හොඳ ප්ලාස්ටික් එකක්. ඉතින් අද කෑම වීඩියෝ එකක් නම් නෙමෙයි ගෙනාවේ. පොඩි ක්ලිප්ස් ටිකක් එකතු කරලා vlog එකක් ගෙනාවේ. ඉතින් ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් මාව subscribe කරපු නැති අය subscribe කරලා මගේ ජර්නි එකත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලා හිටිනවා.